හායි කොහොමද ඔයාලට අදත් අපි අරන් ආවේ කුකින් ව්ලොග් එකක්. මේ දවස්වල එක එක කැම જાති හදලා බලනවා. මොකද අපේ නංගි මේ දවස්වල ගෙදර කියන්නේ ඉස්කෝලේ නිවාඩු යාලට. ඒ නිසා මායි නංගි එක එක කැම හදලා බලනවා. ඉතින් අපි අද හදන්නේ මොනවාද? කොකනට් බවුන්ටි. මේක අර පොල් චොක්ලට් තියෙන්නේ. අන්න ඒක බලමු ඉතින් මේ විදිහට මේයිද දන්නේ නැහැ. මොකද පළවෙනි පාට තමයි එකත් හදන්නේ. ඒකට රෙසිපි එකක් බලන්න YouTube එකේ දැක්ක වීඩියෝ එකක්. ඒක බලන්න තමයි හදන්නේ. මේකට ඕනේ චොක්ලට්ුයි පොළුයි කිරිපිටි. කඩෙන් කියලා දෙයකට ගන්න තියෙන්නේ කිරිපිටි චොක්ලට් එකයි විතරයි. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේක හදන්න අපිට ඉස්සරම ඕන වෙනවා ගාගත්තු පොල්, ඊට පස්සේ කිරිපිටි, ආයේ චොක්ලට් එකක්. අපි පොඩි දේවල් තමයි ගත්තේ මොකද ඉස්සරම සැරේනේ. ඒ නිසා චුට්ටක් තමයි හදන්නේ. ඊට පස්සේ තාච්චියකට මෙන්න මේ විදිහට අර කිරිපිටි ටික දාගන්නවා. දැන් මේ කිරිපිටි ටිකට සීනි චුට්ට දාගෙන හොඳට කලවම් කරලා ඒකටම අපි වතුර චුට්ටකුත් දාගන්න ඕනේ. වතුර පොඩ්ඩක් තමයි දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තාච්චිය ලිපෙන් තියලා හොඳට හැඳි ගන්න ඕනේ අපි මේක. මෙන්න මේ ගානට වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වගේ උකු වෙන්න ඕනේ. මේ ගානට තිබ්බම හොඳටම ඇති. ඊට පස්සේ අපි අර ගාගත්තු පොල් ටික මෙන්න මේ විදිහට තාච්චියකට දාලා හොඳට බැද ගන්න ඕනේ. දැන් මේ පොල් එකට අර අපි කලින් හදාගත්තේ කිරිපිටි, සීනි, වතුරයි දාලා පේස්ට් එකක් වගේ එකක්. අන්න ඒක හොඳට මේ පොල් එකට දාලා කලවම් කරන්න ඕනේ. ඒ කියන්නේ අනන්න ඕනේ හොඳට මෙන්න මේ විදිහට. මෙන්න මේ ගානට එනකන් අපි මේක අනා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොටුවට අපි මේක හදා ගන්න ඕනේ හැඩයකට. ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. මම මේ විදිහට තමයි හදාගත්තේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ හදාගත්තට පස්සේ. දැන් අපි අර චොක්ලට් එක අරගෙන චූටි කපා ගන්න ඕනේ. අපි ගත්තේ පොඩි චොක්ලට් එකක්. මොකද ඉස්සරම පාන නිසා පොඩ්ඩක් තමයි හැදුවේ. ඒ නිසා මේ වගේ චොක්ලට් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට චූටි කපාගෙන අපි මේක ඩබල් බොයිල් කරගන්න ඕනේ. මේ විදිහට චොක්ලට් එක ලිපෙන් තියාගෙන තෙල් බින්දුවකුත් දාන්න ඕනේ අපි මේකට. දැන් අපි අර පොල් වලින් හදාගත්ත එක මෙන්න මේ විදිහට චොක්ලට් එකට දාලා හොඳට ඒක තවර ගන්න ඕනේ චොක්ලට් ටික මේකේ. ඇත්තටම කිව්වොත් අපි අර දිය කරගත්ත චොක්ලට් ටික දියුනේ නැහැ. මොකද ඒ චොක්ලට් වර්ගේ දිය වෙන්නේ නැහැ. පැයක් විතර තිබුණා ඒ දිය වුණේ. ඊට පස්සේ ආයෙ චොක්ලට් එකක් ගෙනලා දිය කරලා තමයි මේ තියෙන්නේ. ඒ චොක්ලට් වර්ගේ කලින් ඔයාලට පෙන්නපු චොක්ලට් වර්ගේ අන්න ඒක දිය වෙන්නේ නැහැ. ගොඩක් වෙලා තියන් හිටියා. ඊට පස්සේ තමයි ආයෙ චොක්ලට් ටිකක් ගෙනලා මෙන්න මේ විදිහට හැදේ. හරි. ඔන්න ඉතින් කොහොම හරි අවසානට අපේ කොකනට් බවුන්ටි ටික නම් හදාගත්තා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අවසානයේ තිබුණේ. අපි අවසානට හදාගත්ත කොකනට් බවුන්ටි කාලා බලමු. ඔන්න ඔහොම තමයි ඉතින් අද අපි අපේ කොකනට් බවුන්ටි ටික හදාගත්තේ. හරිම රහයි හැබැයි මේවා කඩේ තියනවා වගේමයි. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න යන්න. සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. බයි.